දැන් එතනටම තමුසේ කියන්නේ මුකුත්ම දන්නේ නැහැ කියලාද? දන්නේ නෑ සර්. ඒකනේ දන්නේ නෑ කියන්නේ. මම දැක්කේ නෑ කිසිම දෙයක්. අයින්ද මෙහාට එන්න. සර් අර කොල්ලා කට ඇරියද? සර් මේ දුමින්ද සර් තමයි කොල්ලගෙන් ප්‍රශ්න කරේ. දුමින්ද මෙහාට එන්න. සර් කොල්ලා කාව හරි බේරන්න හදනවා. ඒක නම් අපිට පැහැදිලි. ඔය යකඩ බටේ දෙන්නේ කල්ලා තියනවා කිව්වනේ. ඔව් සර්. ඒකට අත් හතරක් නැහනේ. ඒක අල්ලපු අනිත් එක උගෙන් මහපල්ලා. ඔක්කුවා මට නම් දැන් පෙනී යන විදිහට බන්ටියට මොකක් හරි ප්‍රශ්නයක්. ඒක තමයි බං මෙච්චර හවස් වෙනකන් ඔක නෑවිදින් ඉන්නේ. ඇත්ත කියපන් කොල්ලෝ. උඹට මෙහෙම ගහන්නත් බෑ. කවුද අවුලට ගැහුවේ? මන්ස වෙන කවුරුත් ගැවෙන්නේ කාටේ මරන්නේ. උඹනේ මල්ලියා වැරද්ද කරලා තියෙන්නේ. මොන මගුලට දෙකියෝ බේරන්න ගියේ? ආදරේ නිසා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බං උඹ විතරක් ආදරය කරන එක. මන් දන්නේ නෑ අයියේ. මට ඕන උනේ එයා බේරගන්න. ඒකිට ඕන උනේ උඹ ඒ වැරද්දට අහු කරන්න. මටත් ඕන උනේ ඒ වැරද්දට අහු වෙන්න. ඇත්ත හංගන්න බෑ මල්ලි. ඇත්ත හංගන්න ගින් තමයි මටත් මෙහෙම වෙලා තියෙන්නේ. අනිත් එක උඹ ඒ වැරද්දට අහු වෙලා මොනවාද බලාපොරොත්තු වෙන්න ගියේ? ඒකිගේ ආදරේ දිනා ගන්නද? නෑ. එහෙනම් වීරයෙක් වෙන්නද? ඔය කෑම එක කා නිදාගනි. උඹලට උපදෙස් දෙන්න බෑ ඉතින් අපි තිරගිවල වල ඉඳගෙන. මේ අයියේ අහන්නකෝ නිකන් හරි ඉස්පිරිතාලෙන් එක්කෙනා මැරුණොත් මොකද වෙන්නේ? උඹ නෙමෙයිනේ ගැහුවේ. මම නෙමෙයි තමයි. ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ කියන්නකෝ. මොනවා වෙන්නද? හරි සාක්ෂිත් එක්ක වරද ඔප්පුනොත් බඩු බනිස් බෝගම්බර තමයි. මොකක්? අයියේ එහෙම නිකන් හරි වරද ඔප්පුනොත් එයා වෙනුවට මට යන්න බැරිද බෝගම්බර? මල්ලි මේ මගේ කුණු වල පහ ගන්න තු කෑම එක කාලා බුදිය ගනි. මෝඩයා. මේ වගේ උන් ඉන්නකම් මේ රට හදන්න බෑ. ඒයි ළමයා. සර්. ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කවුද සර්? ළමයා ඉක්මනින් කතා කරලා යන්න. සෙව්වන්දි. දිව්‍යංජනා. සෙව්වන්දි මේ දේවල් වෙන්න කලින් මම උඹට කිව්වේ. උඹ ඇහුවද? නෑ මේ සේරවන්ට වාක්‍යයන් උඹ. උඹ නිසා අදාර අයියා තිරපත් කරනවා. උඹ තමයි සෙව්වන්දි සේරම කරේ. අඩේ දිව්‍යංජනා මට සමාව යම්බන්. මං හිතුවේ නෑ බම් මේව වෙයි කියලා. ඇති මෙතනින් පස්සේ උඹගේ මගේ කිසිම යාළුකමක් නෑ. උඹ කොහොම ගෑණියෙක්ද කියන්න මං හොඳට දන්නවා. තමන්ගේම කොල්ලට පොල්ලෙන් ගාලා මරන්න දැක් කරපු ගෑණි උඹ. ඊට පස්සේ ඒ වැරද්ද තවත් කොල්ලෙක් පිට පැටවුවා. උඹ මා ජරා ගෑණියෙක් සෙව්වන්දි ජරා ගෑණියෙක්. හරි දිව්‍යංජනා මම පිළිගන්නම්. මං හොඳ නෑ. මං වෙන ජරා කෙල්ලෙක්. මං වෙන අවස්ථාවාදී. ඔයා හරි දිව්‍යංජනා. අඬපන් සෙව්වන්දි අඬපන්. උඹ කෑ ගහලා අඬපන් මුළු ලෝකෙටම ඇහෙන්න. සෙව්වන්දි උඹ මේකත් අහගනි. උඹ බන්ටි අයියාගේ මගේ මැද්දට ආයෙ එන්න එපා. උඹ කරපු වැරදි උඹ තනියම විඳවපන්. ඒකට මයි කොල්ල පරි නෑ. මරු කතරට
දිය පොදන් ඉසින්නට සිත නිවන කතා ගන අඳුරට පහනක් දැන් ඔය ගෑනු කෙනාගේ මිනිස්සුත් ඇවිල්ලාද? නෑ සර්. ඒ ගෑනු කෙනයි ළමයි දෙන්නයි විතරයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය මිනිස්සයා ඉන්න තැනක් ඒ ගෑනු කෙනා දන්නවලුද? ඔව් සර්. ඒ ගෑනු කෙනා දන්නවලු. මේ වෙලාවේ කොහෙදෝ ගෙදරක බිබී ඉන්නවලු. එහෙනම් මෙහෙම කරන්න පාලිත. ඒ ගෑනු කෙනාවත් අපේ ජීප් එකේම දාගෙන එතනට යන්න. ඕකේ සර්. ඕකට දෙකක් යන අරන් යන්නකො පොලිසියට. මම බලා ගන්නම් ඊටු ටික. ඔයාලා ඇයි? මේකද අපේ කොළුවව ඊයේ රාත්‍රියේ පොලිසියට ආවා කිව්වා. කවුද කොල්ලා? පුතාගේ නම බන්ටි සර්. අනිත් දෙන්න මොකද? මේ අපේ කොළුවගේ යාළුවෝ දෙන්නෙක් සර්. ආහා ඕවයිසි මහත්තයා ගිහලා හම්බෙන්නකෝ. මහත්තයා මොකටද ඒගොල්ලෝ? සර් අපේ කොළුව පොලිසියට ගෙනියන්න තියෙනවා. මොකද්ද නම? කොළුවගේ නම බන්ටි මහත්තයා. පොඩි වැරද්දකට ඔයාගේ ළමයාව අරගෙන ආවා තමයි. බය වෙන දෙයක් නෑ. අද අප ගන්න පුළුවන්. මොකද්ද මහත්තයා අපේ කොල්ලා කරලා තියෙන වැරද්ද? වැරද්ද තමයි නොකරපු වැරද්දක් තමා අපිට පටවා ගැනීම. අනේ හපොයි මොකද්ද මහත්තයා ඒ හරුපේ? ඔයා ඒක ඔයාගේ පුතාගෙන් අහගන්නකෝ. ඔය ළමයා යාළුවෝ හම්බුණාද? ඔව් සර් හම්බුණා. දරුවෝ යාළුවට නම් අප ගන්න හිතන්නත් එපා. නෑ සර් මම යාට අප දෙන්න නෙමෙයි ආවේ. වරදක් කරා නම් දඬුවම් ලැබෙන්න ඕනේ. පොඩි එකා අතනින් සර්ට පොඩ්ඩක් එන්න කියනවා. හා සර්. සර්. අර ඇතුළේ ඉන්න කෙල්ලේ ගෙදරට පණිවිඩයක් යවුවේ නැද්ද මහින්ද? සර් පණිවිඩය නම් යවලා තියෙන්නේ. හැබැයි තාම කවුරුත් ආවේ නෑ. යකෝ මට පේන්නේ මුංග ගෙවල් වලට අතලා තියෙන්නේ මහින්ද? ඒක තමයි සර්. අපි ඊයේ ගෙනාපු විදිහේ පණිවිඩය යවුවානේ. ගිහින් එක්කන් එන්න මහින්දලා කොල්ලව. මහත්තයා අපේ කොළට අප ගන්න පුළුවන්ද? හරි කොල්ලට අප ගන්න පුළුවන්. ඔහෙන් ගිහින් වාඩිලා ඉන්නකෝ. නෝනේ නැගිටින්නකෝ. අඬන්න එපා. දැන් වෙච්ච දේ වුණානේ. ඒ මගේ දරුවා මහත්තයා මුරණ්ඩුයි තමයි කියන දේ අහන්නෙත් නෑ. ඒ මොනා කළත් මගේ දරුවා. හරි නෝනේ අඬන්න නැතුව ඉන්නකෝ. අපේ දරුවට මුකුත් වෙන්නේ නෑ. සර් ඩොක්ටර් මොකද මගේ දරුවට? මට ගොඩාක් කනගාටුයි සර්. ඔයගොල්ලන්ගේ දරුවගේ ජීවිතේ බේරගන්න බැරි වුණා. ඩොක්ටර් ඔයා මොකද්ද කිව්වේ? මගේ දරුවගේ ජීවිතේ බේරගන්න බැරි වුණා. ඩොක්ටර් එහෙම කියන්න එපා. ඩොක්ටර් බොරු නේද කිව්වේ? ඩොක්ටර් අනේ ඩොක්ටර් මගේ දරුවා ජීවත් වෙනව නේද? ඔයා බොරුවක් නේද කිව්වේ? ඩොක්ටර් දැන් මගේ දරුවා නර්ස් එයාව අල්ලගන්න. එතනට යවන්න එපා. මම අතාරින්න. අනේ මගේ දරුවා. මගේ දරුවා එතන ඉන්නේ මගේ දරුවා. අනේ මිස් මාව අතාරින්න. මගේ දරුවා වෙන කවුරුත් නෙමෙයි ඉන්නේ නේද? අනේ ප්ලීස්. ඩොක්ටර් සොරි මන්ත්‍රීතුමා මට දරුවගේ ජීවිතේ බේරගන්න බැරි වුණා. ඒ පොළු පාර තදින් වැදිලා තිනා ඔලුවට. පොඩි මොලේට හානි වෙලා. සොරි. කොල්ලා උඹට ඕවයිසි මහත්තයා එන්නලු. සර් මටද? උඹට නෙමේ බං මූට. කොල්ලෝ උඹේ කන් ඇහෙන්නේ නැද්ද? අඩේ මේ මල්ලි ඵලයන් උඹට එන්නලු. සර් මට කතා කරාද? ඔව් වරෙන් යන්න. උඹට ඕවයිසි මහත්තයා එන්නලු. ඕම හිටපන් යන්න එපා. සර් මට අප ගන්න බැරිද? අප උඹට අප දෙන්න වෙන්නේ ඉතින් මට තමයි. යමා. අන්න උඹලා ගෙදර කට්ටිය වෙත් ඉන්නම් එක්ක යන්න. උඹට එකක් කියන්නම් කොල්ලෝ. අනිත් දවසේ මේ වගේ ගොන් වැඩ විතරක් කරන්න එපා. මහින්ද මූට අප දීලා ගෙදර යවන්න. හරි සර්. යම්. මේ කොල්ලෝ. සර් උඹ නඩු දිනේට එන්න ඕනා. නැත්තම් වරෙන් කරනවා. එන්නම් සර්. ඔව් පොලිසියෙන් කතා කරන්නේ.
ඔව්. ඔව් මිස්. ඒ කේස් එක තාම යනවා. ඔව්. ඔව්. මොකක්? මන්ත්‍රීතුමාගේ පුතා නැති වුණා?